හොඳයි. ඉතින් එහෙනම් අපි ආරම්භ කරමු දැනුවත් කිරීමේ වැඩසටහන. ඉතින් ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද පොයේ දවසේනේ. දැන් පොයේ දවසේ නිවාඩු වුණාට රාජකාරී වෙනත් විදියට බහුල වෙනවා. ඉතින් කොහොම නමුත් ඇත්තටම අපි දැන් සැප්තැම්බර් 5 වෙනිදා. ඒ කියන්නේ ලබන සතියේ මේ එන සෙනසුරාදා නෙමේ ඊළඟ සෙනසුරාදා මේ විශේෂ පාඨමාලාව ආරම්භ කරනවා. මෙහි ඉලක්කය වෙලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම පෙරපාසල් ගුරුතුමියන්ලා. මොකද මේ ශිෂ්‍යත්ව වැඩසටහනක් යටතේ මේ පාඨමාලාව මේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ආරම්භ වෙනවා. ඉතින් අපි දැන් මේ ගැන ගොඩක් දේවල් කතා කරලා තිනවා. මං ගැනත් ඔබට බොහෝ දේවල් කතා කරලා තියෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අපි කරන කටයුතු, ඒ වගේම අපේ මේ ඉන්න නිලධාරී මඩුල්ල, නිලධාරීන් දෙපළක්, නිලධාරණියක් මේ විදිහට මේ බොහෝ දෙනෙක් දැන් ඔබ දන්නවත් ඇති මේ විද්‍ය ඔබට කතා කරලත් ඇති. ඉතින් මේ වැඩසටහනේ අරමුණ මම අර වීඩියෝස් ඔබට ෂෙයා කරා. ඒ වගේම දැන් අදත් ඊටාම කෙටියෙන් නැවතත් මේ වීඩියෝස් මම ඔබට ෂෙයා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බලමු නේ ඉක්මනින්ම මේ සම්බන්ධව එතකොට කොහොමද මේ කටයුත්ත මේ කෙටියෙන් ඔබට දැනුවත් කරලා ඔබට යම් මොන හරි දැනගන්න දෙයක් තිබ්බොත් වැඩි විස්තර. ඉතින් අපි මේ විශේෂ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ලංකාවේ විශේෂයෙන්ම පෙරපාසල් ගුරුතුමියන්ලට මේ මගහැරුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසුමක් හදන්නටත් ඒ වගේම ඩිප්ලෝමාව ඒ වගේම උසස් ඩිප්ලෝමාව සහ උපාධියක් සහ එතනිනුත් එහාට කැමති නම් ඉගෙන ගන්නට අවස්ථාවක් හදන්නට ලංකාවේ පළවෙනි වතාවට වෙනස්ම වැඩපිළිවෙලකින්. ඒ කියන්නේ ඔබ බොහෝ දෙනෙක් මේ වෙද්දි දන්නවා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල හැරුණුකොට පිටරට විශ්වවිද්‍යාල UGC එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ලයිස්තුගත ඒගොල්ලෝ පිළිගත්තු අනුමත කරගත්තු විශ්වවිද්‍යාල තිබෙනවා පිටරට විශ්වවිද්‍යාල. එතකොට අර ඉස්සර අපි රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න අවස්ථාව ලැබුණොත් එහෙමයි නැත්නම් ඉතින් නැහැ. නමුත් දැන් අද ලෝකේ බොහොම දියුණුයි ඔබ දන්නවා අපේ දරුවෝ ගොඩක් පිටරට ගිහිල්ලා පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා විශේෂයෙන්ම යුරෝපයේ වගේ රටවල විශ්වවිද්‍යාලවල ඉගෙනීම ඉතාම ඉහළයි. ඒ වගේම දැන් අපි ලෝකෙම විශ්වවිද්‍යාල රෑන්ක් කරලා තියෙනවා. දැන් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලටත් වඩා ඉහළ රෑන්ක් කරලා ඉන්න විශ්වවිද්‍යාල දැන් ලංකාවේ වැඩ කරනවා. ඉතින් ඒ නිසා අපි වගේ ආයතන ලර්නින් channel ඒ වගේම විද්‍යාපීඨ අංශය විශේෂයෙන්ම අපි ඔය ඇප්ලයිඩ් සයන්සස් එහෙම නැත්නම් ඔය වර්තමානයේ තුල ලෝකෙ මේ ප්‍රායෝගික පුහුණුව, සායනික පුහුණුව සහ ඔන්ලයින් උගන්වන පුහුණුව තුල ඉතා සාර්ථක අධ්‍යාපනයක් ලබා දෙන. ලෝකෙ වෙනත් රටවල්වලත් කෙරෙනවා. හැබැයි ලංකාවේ තාම හරියටම කෙරෙන්නේ අපි නිවැරදිව මේ වැඩේ කරගෙන යනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔය පහුගිය 6 වෙනිදා කියන්නේ ඔබට මම මේවා පුංචි පුංචි වීඩියෝස් ෂෙයා කරන නිසා නැවත නැවත ගොඩක් වෙන්නන්නේ මේ තින්නේ BMS එකේ අපේ උත්සවය. පහුගිය උත්සවයේ. මේ ඉන්නේ අපේ මේ ඉන්නේ ප්ලේ ස්කූල් ටීචර් කණ්ඩායම. ඒතකොට මේ ඇවිල්ලා අපේ එක කණ්ඩායමක්. ඒතකොට ඔය විදියට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂ අධ්‍යාපනය, ළමා මනෝවිද්‍යාව සහ උපදේශනය. ලංකාවේ මේ විෂය කොටස් තුන එකට ඩිප්ලෝමාවකින් පටන් ගන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක උපාධියක් එතනිනුත් එහාට ඉගෙන ගන්න කිසිම ක්‍රමයක් දැනට නැත. මේක තමයි අපි සකස් කරලා තියෙන ක්‍රමවේදය පමණයි. වෙනත් පාඨමාලා තිබෙනවා. විශේෂ අධ්‍යාපනයේ පාඨමාලා වෙනම තියෙනවා. කවුන්සලින් වෙනම පාඨමාලා තිබෙනවා. ඕපන් යුනිවර්සිටි තියෙනවා. ඒ වගේම වෙනත් පෞද්ගලික ආයතනවල විශ්වවිද්‍යාලවල තිබෙනවා. හැබැයි අපි පමණයි දැනට මේ වෙද්දී මේ විධිමත් මෙවැනි පාඨමාලාවක් පෙරපාසල් ගුරුතුමියන්ලට සකස් කරේ. ඒකේ මම මෙන්න මේ වීඩියෝ ඔබට ෂෙයා කරා පිළිතුරක්. ඒකත් මම හිතන්නේ බොහෝ දෙනෙක් බලන්නට ඇති කියලා. ආයිබෝන් ටීචර්ස්ලා සියලු දෙනාටම නැත්තම් මේක නැවත විශේෂ බලන්න. අධ්‍යාපනය මම මේක නැවතත් පෙන්නලා ඒ දෙනවා. සඳහා සැප්තැම්බර් මේ ලියාපදිංචි පටන් කටයුතු ගන්නෙ. ආයතනවල සිදු සැප්තැම්බර් කෙරෙනවා. 5. සැප්තැම්බර් 5. තමයි ඉතින් අපි මගේ වික්‍රමදත්ත මේකෙදිත් සහ මම කිව්වා මම පැහැදිලි කරා මේ සාම්ප්‍රදායික NVQ අධ්‍යාපනයෙන් ඔබට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමේ වැදගත්කම. දැන් අපි දන්නවා අපේ රටේ පෙරපාසල් ගුරුතුමියන්ලාට NVQ සුදුසුකම් ක්‍රමයක් තිබුණේ. වගේම එක එක ශේෂ්ත්‍ර, කාර්මික ශේෂ්ත්‍ර දැන් අපේ දන්නවා සාමාන්‍යයෙන් ගම්වල සාමාන්‍ය වඩු වැඩ කරන මේසන් වැඩ කරන කෙනෙකුට පවා දැන් පිටරට යනවා නම් NVQ ඉල්ලනවා. ඒ කියන්නේ එතකොට එයාගේ පළපුරුද්ද තිබුණත් එයා සුදුසුකම් හදා ගන්න වෙනවා අර සහතිකයේ NVQ.
එතකොට NVQ level එක. එතකොට දැන් NVQ level එකෙන් එහාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය. මොකද විශ්වවිද්‍යාල අධ්‍යාපනය තමයි පාසල් පද්ධතිය, ඒ වගේම පෞද්ගලික පාසල් සහ පිටරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තමයි ඊටාම වැදගත් වෙන්නේ අනාගතයේදී විශේෂයෙන්ම මේ වෘත්තිමය වශයෙන් ගත්තාම ගුරුවරියකට තමන්ගේ දියුණුව සලස ගන්න. ඉතින් අපි මෙන්න මේ ළමා මනෝවිද්‍යාවත් එක්ක උපදේශනයත් එක්ක විශේෂ අධ්‍යාපනය සකස් කරගත්තු මේ පාඨමාලාවේ ඔබට පුළුවන් ඩිප්ලෝමාවට සම්බන්ධ වෙන්න. මේක ශිෂ්‍යත්ව ක්‍රමයකට පමණක් ලැබෙන එකක්. පෙර පාසල් ගුරුතුමියන්ලට නැගෙනහිර පළාතේ අපි කරන විශේෂ වැඩසටහනක් යටතේ. එතකොට මෙන්න මේ සෙනසුරාදා පටන් ගන්න පන්තිය මාස 6ක් 9ක් යනවා. අපි අර එක එක බාල විදියට අර සහතිකේ මේ සහතිකේ මාසෙන් දෙකෙන් තුනෙන් එහෙම දෙන ආයතනයක් නෙමෙයි. ඔබ දන්නවා ලර්නින් channel අපි 2020 ඉඳලා වැඩ කරන්නේ. රජයේ පෞද්ගලික අංශයේ සියලුම මේ ලියාපදිංචි ක්‍රමවේදයන් එක්ක විශ්වවිද්‍යාලෙකයි අපි වැඩ කරන්නේ. එහෙම නැතුව අර බාල විදියට අහවල් තැන් මාසයයි 2යි 3යි සහතිකයක් දෙන්න එවැනි කවුරුත් ගණන් ගන්නේ නැති අධ්‍යාපනයක් කරලා තේරුමක් නැහැ. ඉතින් අපි මාස 6ක් අවම උපරිම 9ක් මොකද සායනික පුහුණුව සහ ප්‍රායෝගික පුහුණුව දෙනවා. අම්පාර දෙහිඅත්ත කණ්ඩිය වුණ ඒ නැගෙනහිර පළාතේ. ඊළඟට පුළුවන් ඔබට දැන් පටන් ගන්න එක දැන් සැප්තැම්බර් 5 පටන් ගත්ත අයට HND එකටම දිගටම යන්න පුළුවන්. තාම එකේ ඕන් කරලා තියෙන්නේ. HND පාඨමාලාවට දිගටම යන්න පුළුවන්. එතකොට දැන් මම ටීචර් කෙනෙක්ගේ මයික් එකක් අන්මියුට් වෙලා සද්ද ඇහුණා මම මෙතනින් ඕෆ් කරා. එතකොට ඔබට කැමති කෙනෙකුට මේ 5 වෙනිදා ඉඳන් ලබන මාසේ 5 වෙනිදා ඉඳන් පාඨමාලාවේ HND එකට යන්නත් පුළුවන්. හැබැයි මාස 18ක් 24ක් ඉගෙන ගන්න ඕනේ. ප්‍රායෝගික පුහුණුව, සායනික පුහුණුව සියල්ල එක්ක. ඊට පස්සේ තව කෙනෙකුට කැමති නම් ඔබ පිටරට විශ්වවිද්‍යාලයක ඔබට කැමති නම් උපාධිය ඊළඟට තියෙන්නේ. ඒ උපාධියත් ඔබ මේ 5 වෙනිදා සැප්තැම්බර් 5 පටන් ගන්න ඩිප්ලෝමාවේ දිගටම ගෙනිහිල්ලා එතකොට ඔබට සාමාන්‍යයෙන් අවුරුදු ඔබ දන්න උපාධි පාඨමාලාවක් අවුරුදු 3ක් 3මාරක් සහ කාලය අරගෙන කරොත් අවුරුදු 4ක් යනවා. උපාධියක් සම්පූර්ණ කරන්න. එතකොට කැමති නම් උපාධිය දක්වා ගෞරවනීය උපාධියක් ගන්න පුළුවන්. විශේෂ දේ මොකද්ද දන්නවද? රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ගන්න බැරි වෙච්ච උපාධිය රාජ්‍ය විශ්වවිද්‍යාලටත් වඩා ලෝකේ රෑන්කින් වල එහෙම නැත්නම් ලයිස්තුගත කරලා උඩ තියෙන ඉන්දියාවේ තියෙන මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලය, මැලේසියාවේ ඒකත් ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයටත් වඩා ඉහළ රෑන්ක් කරපු යුනිවර්සිටි එක, ෆර්දාර් යුනිවර්සිටි එක. ඊට පස්සේ යුරෝපයේ විශ්වවිද්‍යාල. මේ සියල්ල UGC අනුමත අපි ලියාපදිංචිය හදාගෙන තිබෙන ආයතන, යුනිවර්සිටිස්. ඒව හරහා තමයි මේ උපාධිය දෙන්නේ. ඔබ සමහර විට දන්නව ඇති. දැන් මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ BMICH එකේ අර පිටරට යුනිවර්සිටිස් වලින් එනවා. ඇවිල්ලා ලොකු උපාධි උත්සවයක් ලෑස්ති කරනවා BMICH එකේ. එතකොට ඒකට පිටරටින් එනවා ලංකාවේ අධ්‍යාපන සම්බන්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභා ඒ සියලු සංවිධාන කටයුතු වලින් මේ පැවැත්වෙනවා පහුගිය මේ ඩිප්ලෝමා HND පාඨමාලාවල උපාධි උත්සවේ. ඒ උපාධි උත්සවයට පිටරටිනුත් එනවා. ඉතින් මේ වගේ සමහර විට ඔබ දන්නවා ඇති සමහරට දන්නේ නැතුව ඇති. ඒතර ලංකාවේ අර කවුරුත් අවධානය යොමු කරේ නැහැ මෙන්න මෙච්චර දුර ගමනක් අපට ඔබ ඉන්න ප්‍රදේශයේ ඉඳන්ම ඔන්ලයින් ඉගෙනගෙන ඊට පස්සේ ප්‍රායෝගික පුහුණුවට ඒ වගේම සායනික පුහුණුවට ඔය ප්‍රදේශයෙන්ම සම්බන්ධ වෙලා Tamanට ආඩම්බරයෙන් තමන්ගේ වෘත්තීය ජීවිතේ හදාගන්න තවදුරටත් ඉහළට යන්න බොහෝ අවශ්‍ය නම් පිටරටකට යනවා නම් ඒ සඳහා වුණත් මෙන්න මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රමයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි සමහරලාට මේව කතා කරද්දී සමහර ටීචර්ස්ලා කියනවා අපි දන්නේ නැහෙනි කියලා. Zoom log ගන්න බැරි වුණා. අපි දැනගෙන හිටියේ නැහෙනි. එදා අපි ආවේ නැහෙනි. දැන් දෙහිඅත්ත කණ්ඩිය අපි දැනුවත් කිරීමක් කරා. උහන දැනුවත් කිරීමක් කරා. ඊට අමතරව අපි තවත් දැනුවත් කිරීමක් කරා. ඒක ඇවිල්ලා තවත් කොහෙදේ ප්‍රදේශයේ මට සැරේ මතකට එන්නේ. එතකොට අපි ඔය පෙරපාසල් ගුරුතුමියන්ලාට දැනට ඔය නැගෙනහිර පළාතේ මම ඇවිල්ලා දැනුවත් කිරීම වැඩසටහන් කරා. සමහර අය ඒවට ආවේ නැහැ. ඉතින් මගේ ඇරුණා. සමහරලාට අනිත් ටීචර්ස්ලගෙන්වත් දැනගෙන සමහර අයට ආස ඉගෙන ගන්න. හැබැයි දන්නේ නැහැ. දැනුවත් නැහැ. හරි අපරාධයක්. ඊට පස්සේ පටන් ගත්තට පස්සේ කියයි අපරාධය අපට දන්නේ නැහනේ. අපි දැනගෙන හිටියේ නැහනේ කියලා. අර සමහර දේවල් තියෙනවා බාල දේවල් හරි ලේසි
ෂෙයා කරන්න, සමාජගත කරන්න. හොඳ දෙයක් දෙන්න ලේසි නෑ. හොඳ දෙයක් දෙන්න ලේසි නෑ. ඉතින් ඒ නිසා මේ අපි විද්‍යාපීඨය හරහා ඇත්තටම මේ ලංකාවේ ඇප්ලයිඩ් සයන්සස් කියන ක්‍රමයට, ඒ කියන්නේ ප්‍රායෝගික පුහුණුව, පන්ති කාමර පුහුණුව, ඒ වගේම සායනික පුහුණුව දෙන්න එකම අධ්‍යාපන ක්‍රමයේ තිබෙන්නේ පෞද්ගලික අංශ නියෝජනය කරන ලර්නින් channel අපි ළඟ. ඒක බොහොම නිහතමානීව කියන්නේ. අපි ඔය ටීවී එකේ දැන්වීම් දාන්නද, පත්තරේ දැන්වීම් දාන්නද, සෝෂල් මීඩියා Facebook දාන්නද නැහැ. කිසිවක දාන්නේ නැහැ. දාන්න බෑ මොකද මේ අර පාඨමාලා ගාස්තු අඩු නිසා, ශිෂ්‍යත්ව ක්‍රමයට යන නිසා ලොකුවට ලාභ ලබලා මේ ලොකු ලාභ ලබන මහා ව්‍යාපාර නෙමෙයි. එහෙනම් අධ්‍යාපනය, ගුණාත්මක අධ්‍යාපනය කේන්ද්‍ර කරගෙන පවත්වන ක්‍රමවේදයක්. දැන් බස්නාහිර පළාතේ මේ ආකාරයට අපි බොහෝ දේවල් කරනවා. ඒ වගේම මේ තියෙන්නේ අපි වැඩ කරන මෙඩිසිනා අල්ටර්නේටිව් ඔබ දන්නවා ඇති කොළඹ තියෙන මේ 1962 පටන් ගත්තු පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ ප්‍රධානම බ්‍රාන්ච් එක කැම්පස් එක මේ. ඒතර මේ ඇවිල්ලා 1962 පටන් ගත්තු ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය. කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල හා සමගාමීව පටන් අරන් දැන් ලෝක විශ්වවිද්‍යාල ටික සම්බන්ධීකරණය කරන්නේ මෙතනින්. ඉතින් කවුරුත් සමහරට දන්නෙත් නැතුව ඇති. හැබැයි දන්න අය ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ගුරුතුමියන්ලට ඔබ දන්න ටීචර්ස්ලට කියන්න, දැනුවත් කරන්න, කෝල් එකක් දීලා හරි කියන්න. අපරාධ මේවා මගේ අරගන්න එපා. මොකද මෙච්චර අඩු පිරිවැයකට 80000 ඩිප්ලෝමාව ශිෂ්‍යත්ව වැඩසටහනට නිසා අර අමතර ගාස්තු ඔක්කොම අඩු කරලා 15000 ශිෂ්‍යත්ව වැඩසටහනකට දෙන්නේ. හැබැයි ඒ කොටසකට මේ පාඨමාලාවෙන් ඔබට හමු වෙයි කොළඹ සහ වෙනත් පෞද්ගලිකව සම්බන්ධ වෙන ටීචර්ස්ලා 80000ක පාඨමාලා ගාස්තු ගෙවලා ඉගෙන ගනි ඔබට හමු වෙයි. ඉතින් ඒ ශිෂ්‍යත්ව වැඩසටහනින්වත් සමහරලාට අපේ ටීචර්ස්ලාට ඒ වටිනාකම සමහරට දැනෙලා නැතුවත් ඇති, දන්නේ නැතුව ඇති සමහර විට. ඒ නිසා දන්න අයට කියන්න කියලා නැවත මතක් කරනවා. එහෙනම් ඔබට ඉතාමත්ම වටිනා විෂය කොටස් ටිකක් ඉගෙන ගන්න හම්බ වෙනවා. මොකද ලංකාවේ සාමාන්‍ය දරුවන්ට, විශේෂ දරුවන්ට වැඩ කරන්න, ඒ වගේම ළමා මනෝවිද්‍යාව, කවුන්සලින් පොඩ දෙනෙක් දන්නේ නැහැ. විවිධ විදියට ඉගෙන ගත්තට මේ තියෙන්නේ ලර්නින් channel අපි 2019 ඉඳන් 2019-20 මේ තියෙන්නේ අපි Zoom learning channel කියලා අපේ කහපාට logo එක. මෙතන ඉන්න ටීචර්ස්ලානේ. සමහරට මෙතන ඉන්නවත් දන්නේ ලංකාවේ හැමතැනම ඉන්න ටීචර්ස්ලා අපෙන් ඉගෙන ගත්තු 2020 ඉඳන්. මෙතනත් සමහරට ඇති. learning channel කියලා මතක නම් මෙන්න groups තියෙනවා 96ක්. WhatsApp group 96ක උගන්වලා තියෙනවා මේ වෙද්දි. ඉතින් එහෙනම් මම හිතන්නේ ඔබට learning channel අපි මේ පොතක logo එකක් එක්ක ඉස්සර අපි 2019 COVID කාලේ online ඉගෙනුවේ ඔහොම. online ඉගෙනුවා අපි නොමිලේ වැඩසටහන් කරා, දින 7 වැඩසටහන් කරා, ඊට පස්සේ පාඨමාලා කරා. ඒ නිසා මේ දින පාඨමාලාව කරන අපි learning channel ඒ වගේම ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය අර ප්‍රධාන branch එක හරහා තමයි මේ අපි කටයුතු සංවිධානය කරගෙන තින්නේ. එක් දින පාඨමාලාව කරනවා, ඩිප්ලෝමාව සහ උපාධිය දක්වා පාඨමාලාව කරනවා. ඔබට ලැබෙන වාසි මොනවද ඉක්මනින් කියාගෙන යන්න. පළවෙනි එක තමයි ශිෂ්‍යත්ව වැඩසටහනක් නිසා 15000කට ඔබට ඩිප්ලෝමාව කරන්න පුළුවන්. හැබැයි HND සහ උපාධිය යනවා නම් ඊට වඩා ලොකු පාඨමාලා ගාස්තුවක් තියෙනවා. ඒවා මාස්පතා ගාස්තුව ගෙවෙන්නේ. මාස්පතා ගෙවන්න පුළුවන්. ශිෂ්‍යත්ව වැඩසටහන දෙන්නේ ඩිප්ලෝමාවට පමණයි. එතකොට මගේ ඇරුණු විශ්වවිද්‍යාල සුසුකම කවුද අකමැති විශ්වවිද්‍යාල උපාධියක් ගන්න මොන අපි ගොඩාක් දුරට අර NVQ හෝ වෙනත් එක ඩිප්ලෝමා එක පාඨමාලා සහතික ගත්තට අවසාන වශයෙන් අපේ අනාගතයට බලපාන ප්‍රධානම දෙයක් වෙන්නේ මේ විශ්වවිද්‍යාල උපාධියනේ. ඒතකොට විශ්වවිද්‍යාල උපාධියත් පෞද්ගලිකව ගන්නවට වැඩිය අර එක්ක රජයේ විශ්වවිද්‍යාලයකින් විධිමත් උපාධිය එහෙම නැත්නම් රජයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව අනුමත පිටරට විශ්වවිද්‍යාලයකින් විධිමත් උපාධිය ගැනීම. එච්චරයි. වෙන මුකුත් නැහැ. ඔය සෝෂල් මීඩියා වල Facebook වල අරක මේක කී දාන ඔය මහා දැන්වීම් කොච්චර දැම්මත් ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව ගණන් ගන්නේ නැහැ. ඒවල අඩුතරමේ පිටරට යනවා නම් අර සර්ටිෆයි කරලා සීල් එක ගහලා ඒවා ඒ ජාත්‍යන්තරව ලෝකෙට හඳුන්වලා දෙන්න තමන්ගේ සුදුසුකම් හැකියාවක්වත් නැහැ. ඔය සෝෂල් මීඩියා වල විවිධ ලංකාවේ තිබෙන සමහර විවිධ පාඨමාලා. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගන්නට පෙළඹවීම මම හිතන්නේ ඔබේ ඉන්න ඉහළ
කල්පනාකාරීත්වය හෝ හැමෝමත් මං හිතන්නේ ලොකු වගකීමක් යුතුයකමක් විදිහට සලකන්න ඕනේනේ. ඉතින් එහෙනම් ගුණාත්මක භාවය වර්ධනය කරගන්න සාමාන්‍ය දරුවන් අතර ඉන්න වෙනස්කම් සහිත දරුවන්ටත් උගන්වන්න නේද? ඉතින් ඒ විදිහට ඔබට තව විශාල දෙයක් තිබෙනවා. මොකක්ද දන්නවද? හවසට වැඩ කරන්න පුළුවන් විශේෂ ළමයින්ට. සෙනසුරාදා හෝ ඉරිදා වැඩ කරන්න පුළුවන් විශේෂ ළමයින්ට. දැන් කොළඹ ඉන්නවා මගේ ටීචර්ස්ලා. දැන් ටීචර්ස්ලා දෙන්නෙක් ඉන්නවා සපුගස්කන්ධේ යෝෂීඩා කියලා ඔබ අහලා ඇති සමහර විට. ඒ යෝෂීඩා එකේ වැඩ කරන අපෙන් ඉගෙනගත්තු ටීචර්ස්ලා සුසුකම් ගත්තු. ඒ දෙන්නෙක් දැන් ඉරිදා වැඩ කරනවා. ඒ පාසලේ ඒ පෞද්ගලික පාසලේ විශේෂ දරුවන්ට වෙනම වැඩ කරනවා ඉරිදට. මේ පහුගිය මාසේ 70000 ඒ ටීචර්ස්ලා දෙන්නට අර දරුවන් 8 දෙනෙකුට වැඩ කරනවා. 70000ක ආදායම 35000 ටීචර්ස්ලා දෙන්නට ගෙව්වේ. ඉතින් අමතරව ආදායම් ලබන්න පුළුවන්. මොකද කවුරුත් දන්නේ නැහැ විශේෂ දරුවන්ට වැඩ කරන්න. ඒ නිසා මේ විශේෂ දරුවන්ට වැඩ කිරීම, සෙනසුරාදිරිත වැඩ කිරීම අවස්ථාව තියෙනවා නම් අමතර ආදායම් උපයන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඒ නිසා මේ හැමදේම කියවන්න යන්නේ නැහැ. කාල වේලාව යන නිසා. ඉතින් ඔබට විශේෂයෙන්ම නැවත නැවත මතක් කරන්නේ. මෙන්න මෙවැනි මේ පද්ධතියක් අඳුන ගන්න, වැඩ කරන්න, ඉගෙන ගන්න ඉතාම වටින අවස්ථා. මේ තියෙන අපේ කැම්පස්, අපේ මේ පෞද්ගලික අපි වෙනමම සායනික පුහුණු දෙන තැන් මේ වගේ ගොඩාක් දේවල් කෙරෙනවා. ඉතින් මේවා ගැන ඉදිරියේදී දැනුවත් කරන්නම් ඔබ මේ පාඨමාලාව තුළදී. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ විෂය කරුණුත් එක්ක ඇත්තටම ලංකාවේ ගොඩක් දුරට මේ ගැන හිතන්නේ නැති තරම් විශේෂ අධ්‍යාපන ඉගෙන ගන්න ඕන. ළමා මනෝවිද්‍යාව අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. සෑම ගුරුවරියක්ම දැන් පිට රටක නම් ගුරු පුහුණුවේදී අනිවාර්යයි ළමා මනෝවිද්‍යාව. අපි සමහර අය මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා. සයිකොලොජි and කවුන්සලින් ඉගෙන ගන්නවා. හැබැයි චයිල්ඩ් කවුන්සලින් චයිල්ඩ් සයිකොලොජි කියන එක ලංකාවේ නැහැ. තියෙනවා අර උපමාතෘකා විදියට. ඒක ලොකු අඩුපාඩුවක්. අපි තමයි ඒක සම්පූර්ණ කරලා තියෙන්නේ දැනට. ඒ වගේම උපදේශන කුසල තමන් ඒව ගැන දිගින් දිගටම කාල වේලා ගන්නෙ නැහැ. එහෙනම් අපි නැවත නැවතත් මතක් කරනවා මේ විදිහේ විෂය කරුණු පදනම්ව ඩිප්ලෝමා HND උපාධිය දක්වා ඉගෙන ගන්නට පුළුවන්. මේ වගේ විෂය කරුණුත් එක්ක ප්‍රැක්ටිකල් ඒ වගේම විශේෂයෙන්ම සායනික පුහුණු මේ දේවල් එක්ක මග හැරුණු ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම මේවත් ගොඩක් කියන්න යන්නේ නැහැ දැන්. කතා කරන්න වෙලාව මදි. අපි මේවා ගොඩක් කර අපේ දැනුවත් කිරීම වැඩසටහනදිත් කතා කරා. දැනුවත් කිරීම වැඩසටහන කරේ මම ඇවිල්ලා. ඒකෙදිත් මම මේවා පැහැදිලි කරා. ඉතින් එහෙනම් දැන්ට නිකන් ඔබට මතක් වෙන්න සහ විශේෂයෙන්ම මෙතන මේ වැඩසටහන් වලට ආවේ නැත්නම් ඒ ගුරුතුමියන්ලට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන තමයි මේ ටික දැම්මේ. අපි ඉගෙනගෙන තියෙන්නේ සෙන්සර්ස් 5යි පංච ඉන්ද්‍රිය. අපි කියනවා ඇහෙන් පේනවා, කනෙන් ඇහෙනවා, නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා, දිවෙන් රස දැනෙනවා, ස්පර්ශයෙන් දැනෙනවා. 5යිනේ. 5 නෙමෙයි 8ක් තියෙනවනේ අපිට පංච ඉන්ද්‍රිය නෙමෙයි 8 ඉන්ද්‍රිය. ලංකාවේ කවුරුත් ඉගෙන ගත්තේ නැහැනේ. මම 2020 ඉඳලා උගන්වනවා 8 ඉන්ද්‍රිය ගැන. 8 ඉන්ද්‍රිය ගැන ඉගෙන ගත්තාම දරුවෝ ඉක්මනින් ඩෙවලොප් කරන්න පුළුවන්. අර චූටි ගැටලු තියෙන ළමයි. ඊට පස්සේ ප්ලේ ටූල්ස් ගොඩක් මග හැරිලා. කටහඬ පුහුණුව අපේ ගුරුවරුන්ට නැහැ. පිටරටවල කටහඬ පුහුණුව වොයිස් ට්‍රේනින් කියන එක අත්‍යවශ්‍යයි. ගුරුවරියගේ කටහඬ පුහුණුව, උගන්වන විදිය, ස්ටයිල්ස්, මතක ගබඩාව ඉගෙන ගන්න දක්ෂ ළමයි ප්‍රශ්නයක් නැහැ උගන්වන්න පුළුවන්. ඉගෙන ගන්න දුර්වල ළමයින්ට උගන්වනකොට මතක ක්‍රියාවලිය, විශේෂ ළමයින්ට උගන්වන විදිය, ආහාර, ජලය, නිින්ද, ජීවන රටාවත් එක්ක ගැලපෙන විදිය, ළමයින්ගේ මානසික ප්‍රශ්න, ස්ට්‍රෙස් එක ඒව මැනේජ් කරගන්න ඒ දැනුම අපිට ලැබෙන්නේ. මෙන්න මේ විෂය ගැන ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රෝම්, හයිපර් ඇක්ටිව්, කතන සහ භාෂා ආබාධ, චිත්ත වේගාබාධ, බුද්ධි ආබාධ කොච්චර තියෙනවද මේ? ගොඩක් හම්බ වෙනව නේද ඉගෙනුම් ආබාධ තියෙන ළමයි. පෙර පාසලේ ඕන තරම් ඉන්නවා. අපි කරන්නේ මේ ටියුෂන් යවනවා නැත්නම් වැඩිම වැඩ කරනවා. නෑ, ඊට වැඩිය වෙනස් ක්‍රමවේදයන් තියෙනවා. ක්‍රියාකාරකම් තියෙනවා. ඔය විදිහට ගත්තාම විෂය බලන්න කොච්චර තියෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ ළමා මනෝවිද්‍යාව විශේෂයෙන්ම හැම ගුරුවරයෙක්ම ඉගෙන ගන්නට ඕනේ. මේ කියන විෂය කරුණු බලන්න. ඉතින් මම ඔබ අද පොයේ දවසේ නිවාඩු දවසේ ගොඩක් වෙලා ගන්න බලාපොරොත්තු නැහැ. ඒ නිසා මේ ඉක්මනින් මේ ඔබට පෙන්වන්න මේ විස්තර ටික දැම්මා. මොකද මේවා ගැන මම දිගින් දිගටම දැනුවත් කිරීමේදී කියලා දුන්නා.
ඒ නිසා ළමයෙක් දුර්වලයි කියලා තව ළමයෙක් දක්ෂයි කියලා දන්නේ නැහැ ඇයි කියලා ඉන්න බෑ. දුර්වල ළමයට වැඩියෙන් වැඩ කරනවා කියලා ටියුෂන් යනවා කියලා නෙමෙයි කරන්න ඕන. මොලේ ගැන දැනගන්න ඕන. මොලේ වැඩ කරන විදිය. මේ අපි කතා කරනවා නියුරෝ ඩයිවර්සිටි ගැන. මොලේ ක්‍රියා කරන විදිය. දැන් ඔබ හැමෝම දන්නවා අවුරුදු 5ට අඩු කාලේ මොලෙන් 90ක් වර්ධනය වෙනවා කියලා. කොහොමද එහෙම වෙන්නේ? මොකද්ද වෙන්නේ? වර්ධනය නොවෙනව නම් මොකද කරන්නේ? වැඩියෙන් වර්ධනය වෙනව නම් මොකද කරන්නේ? ගොඩාක් දඟලනවා නම් මොකද කරන්නේ ළමයි? ඔහි ඔතෑනියේ ඉන්නවා නම් ඔතෑනි වෙලා මොකද කරන්නේ? අන්න මේව ගැන තමයි ඉගෙන ගන්න ඕන. මේ තියෙන්නේ පංච ඉන්ද්‍රිය, මේ තියෙන්නේ අට ඉන්ද්‍රිය. ඉන්ද්‍රියන් 8. ඉතින් එතකොට මේවා ගැන විශේෂයෙන්ම ඉගෙන ගන්න හම්බ වෙනවා. දැන් ලබන සතියේ දැන් මේ එන සෙනසුරාදා මේ ඊළඟ සතියේ පන්ති පටන් ගත්තාම මේ ඔක්කොම ගන්නන්න පටන් ගන්නවා. එතකොට අපි ඩිප්ලෝමා HND එක ඊට පස්සේ උපාධිය දක්වා කැමති අයට උපාධිය දක්වා යන්නට පුළුවන්. මේ තියෙන ජම්බෝ බිල්ඩින් බ්ලොක්ස් අපේ රටේ නෑ කවුරුත් දන්නේත් නෑ. මුල්ලමාවියට අවශ්‍ය පළවෙනිම බිල්ඩින් බ්ලොක් එක මේක. ගඩොල් සයිස් බිල්ඩින් බ්ලොක්ස්. ඒවනේ ලෝකේ දැනට පාවිච්චි කරන්නේ දරුවන්ට. ලංකාවේ නෑනේ කඩේක ගන්නවත් නෑනේ. නමුත් අපි මේක ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක හදලා ටික ටික යවනවා. වොයිස් ට්‍රේනින්, ඉගෙනීමේ ශෛලී, ළමා මනෝවිද්‍යා උපදේශනේ මොළය ගැන දන්නේ නැහැනේ කවුරුත් මතක ක්‍රියාවලිය දන්නේ නැහැ. මතකේ හැදෙන්නේ කොහොමද? මතකේ හදාගන්නේ කොහොමද? visual auditory retrieval kinesthetic learners lam කොහොමද දරුවෝ ඉගෙන ගන්නේ? මෙන්න මෙවැනි දේවල්. එහෙමනම් 21 වෙනි සියවසටත් එහාට යන දැන් ගුරු පුහුණුව වැඩසටහන. ඉතින් මේවත් එක්ක තමයි මෙන්න මේ පාඨමාලා සියල්ල ගොනු වෙලා තියෙන්නේ. ඒ වගේම තරුණ විය වයසට යන එක අඩු වෙන එක. ඉතින් මේ දේවල් මම ගොඩක් කතා කරා. මේ පෞගේ පාඩම් වල දැනුවත් කිරීම. අල්ලිපඩවල් අඩු කරගන්න ජිම් යන්න ඕනදනේ. ඒ අපි ඉස්සර දාන්න විදිය. ජිම් යන්න ඕන. ගොඩෝම මහන්සි වෙන්න නැගවල් අඩු කරන්න නේ. ඒව ඇවිල්ලා ඒ විද්‍යාවත් එක්ක දැන් ලෝකෙ ගොඩක් දුර ගිහිල්ලා අපි තාම නෑ ඒව කතා කරන්නේ. අපි තාම ජිම් යන්න හදනවා. වියදම් කරන ලොකුවට. ඉතින් ඒ නිසා මෙන්න මේ කටයුතු සම්බන්ධව ඔබට මේ පාඨමාලාවලදී සියල්ල දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි one day වැඩමුළු කරනවා. ඔබට පුළුවන් මේ one day වැඩමුළුවකට ඕනනම් සම්බන්ධ වෙන්න නැගෙනහිර පළාතේ තියෙනකොට. ඒ වගේම දැන් ඊළඟට ඔබට විශේෂයෙන්ම ඔබ සහ ඔබේ ගුරුතුමියන්ලා දැනුවත් කරන්න අපි මේ වෙද්දි ලියාපදිංචි කිරීම කරගෙන යනවා මේ පාඨමාලාවට. සැප්තැම්බර් 5 රාත්‍රී 8ට මේ විදියට Zoom class එක පටන් ගන්නවා. මේ විදියටම Zoom class එක පටන් ගන්නවා පළවෙනි පන්තියේ සැප්තැම්බර් 5. ලබන සෙනසුරාදා නෙමෙයි ඊළඟ සෙනසුරාදා. එතකොට පාඨමාලා ගාස්තුව ශිෂ්‍යත්ව වැඩසටහනට පමණයි. දැන් අපි හිතමු ඔබේ යෙහෙලියක් කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙනවා නම් එයා පෙර පාසල් ඔබේ මේ නැගෙනහිර පළාතේ මේ පද්ධතියේ නෙවන කෙනෙක් නම් එයාට 15000ට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ ශිෂ්‍යත්ව වැඩසටහනක්. එයාලට අදාළ නොවන නිසා එයාලට සාමාන්‍ය ගාස්තුව ගෙවන්න ඕනේ. එතකොට මාසික ගාස්තුව කරගෙන ගිහිල්ලා මාස 9ක් සාමාන්‍යයෙන් අර සායනික ප්‍රායෝගික පුහුණුවත් එක්ක සමහර ටීචර්ස්ලාගේ සමහරලාට ටීචර්ස්ලාට විවිධ හේතු සමහරට දරු ප්‍රසූතිය සම්බන්ධව එහෙම නැත්නම් අසනීප වෙලා හිටිය නිසා හරි මේකලා සමහර ටීචර්ස්ලාගේ සායනික ප්‍රායෝගික පුහුණුව මාස 12ක් විතර වෙනවා. කෙන අවුරුද්දක් යනවා. උගන්වනවා මාස 6ක් අනිවාර්යයෙන්ම මූලික විෂය කොටස් ඊට පස්සේ ප්‍රායෝගික අපි ඇවිල්ලා වැඩමුළු කරන ඒවා සහ ඊට පස්සේ සායනික පුහුණුව. ඒවත් එක්ක තමයි පාඨමාලාව යන්නේ. එතනින් එහාට HND උපාධි කට්ටිය එතකොට බැචලර් ගන්නවා නම් අවුරුදු 4කට ආසන්න කාලයක් යනවා. ඒ වගේම HND නම් මාස 24කට වැඩි කාලයක් යනවා. එතකොට අපි මෙන්න මේ විදිහට තමයි 15000 සම්පූර්ණ ගාස්තුව. ඒක ඇතුළෙන්ම තමයි ලියාපදිංචි ගාස්තුව 1000ක් හෝ 5000. එතකොට 5000 ගියොත් තව ඉතුරු වෙන්නේ 10000යි. ඒක මාස 6කින් පුළුවන්. නැත්නම් ඉස්සෙල්ලම 1000ක් දීලා එතකොට තව 14000යි. ඒ 14000 මාස 6කින්. කැමති නම් එහෙම නැත්නම් කැමති නම් හැකියාව තියෙනම් එක සැරේ 15000 වුණත් ගෙවීම් කරන්න පුළුවන්. එතකොට අපේ කෝඩිනේටර්ස්ලා ඉන්නවා රශිකා මිස් ඉන්නවා ඒ වගේම අම්පාරේ ඉන්නවා නිසල් මහත්මයා මේ නම්බර්ස් මම ෂෙයා කරලා තිබෙනවා ඒ වගේම හේමමාලි කියලා මිස් කෙනෙක් ඉන්නවා අපේ අම්පාර මේ සම්පූර්ණ මේ ලියාපදිංචි කටයුතු බාර වින්න මේ නිලධාරිතුමිය සුගත් මහත්මයා ඉන්නවා අපේ ප්‍රොවින්ෂල් මැනේජර් පළාතම බාර වින්න මහත්මයා. ඉතින් මේ සියලු දෙනාගෙන් ඔබට තොරතුරු ගන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් සහ අවශ්‍ය නම් මේ දුරකථන අංක මේ තියෙන හේමමාලි මිස්ගේ දුරකථන අංකේ මේවට දැනුම් දෙන්න
ඉක්මන් කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. මොකද මගේ අත්දැකීම තියෙන දැන් අවුරුදු 2000 අපි 19 ඉඳන්නේ. දැන් ඉන්නේ 2026 නේ ඉන්නේ. මම මේ වෙද්දි ඔබ සමහරට දන්නේ නැතුව ඇති මේ වෙද්දි අපෙන් ඉගෙනගෙන තියෙනවා 3000කට ආසන්න ගුරුතුමියන්ලා පිරිසක්. හැබැයි වැඩිම කොටස ඉන්නේ බස්නාහිර පළාතේ. ඉතින් ඒකයි වැඩේ තියෙන්නේ. ඉතින් ඒ අය උපරිම ප්‍රයෝජන ගන්නවා. සමහරට ඔබ අර මගේ කෙටි කාලින පාඨමාලාවලට සම්බන්ධ වෙලා ඇති. මොකද අපේ ඉගැන්වීම වෙනස්. අපි කවුරුත් අර සාම්ප්‍රදායික NBQ හෝ එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි තියෙන පෙර පාසල් අර උගන්වන විෂයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. බැහැර වෙලා අර පිට රටවල් විශේෂයෙන්ම ලංකාවේ අර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවත් නිර්දේශ කරගත්තු විශේෂිත මේ ගුණාත්මක විශ්වවිද්‍යාල අධ්‍යාපනය තමයි අපි කරන්නේ. මොකද ඒක තමයි විය යුත්තේ නිසා. ඉතින් ලංකාව තව ටික කාලයක් යද්දී ඕව වෙනස් වෙයි කියලා හිතනවා. ඒ නිසා ඉතින් ඔබ දන්න අයට කියන්න උනන්දු කරවන්න විශේෂයෙන්ම මේවට සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ තියෙන මගේ දුරකථන අංකය. ඔබ ඕනම කෙනෙකුට මට WhatsApp මැසේජ් කරන්න පුළුවන්. මම ටිකක් කාර්ය බහුලයි. රට පුරාම වැඩසටහන් කරනවා. විශ්වවිද්‍යාල 4ක් එක්ක වැඩ කරනවා. පෞද්ගලික ආයතන එක්ක වැඩ කරනවා. මම හැබැයි දෙහිඅත්ත කන්ඩියේ එනවා වැඩසටහන් සඳහා 2 3 4 සැප්තැම්බර් 4 වෙනිදාත් මම දෙහිඅත්ත කන්ඩියේ ඉන්නේ 5 වෙනිදා ආපහු අපේ මේ වැඩසටහන ආරම්භ කරනවා. එතකොට මම නැවත එනවා. එතකොට දෙහිඅත්ත කන්ඩියේ මම ඉන්නවා 2 3 නැවතිලා විශේෂ වැඩමුළු කීපයක් තියෙනවා ආයතන කීපයක සහ මේ ගුරු පුහුණු වැඩසටහන්. ඉතින් ඔබට ඒ ආවට ඉන්න කෙනෙක් නම් මාව හමු වෙන්න උනත් පුළුවන්. කතා කරන්න WhatsApp message කරන්න ඕනම දෙයකදී. මොකද අපි අර හදන්න බෑ කියන දරුවෝ හදලා පෙන්නලා තියෙනවා. කතා කරන්න බෑ කියන ළමයි කතා කරවලු. කතා කරන්න බෑ කියන ළමයි කතා කරවනවා. හදන්න බෑ කියන ළමයි හදනවා. සහ මේ දැනුම තුළ විශේෂ දැනුම තුළ ඒක කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා කාල වේලාව ඉක්ම යන නිසා නිමා කරන්න කැමති මොනවා හරි දැනගන්න දෙයක්. පොදුවේ මෙතන ඉන්න නිලධාරිතුමියකට හෝ එහෙම නැත්නම් පෙර පාසල් ගුරුතුමියකට හෝ ඔබ ඕනම කෙනෙකුට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනම් පොදු ප්‍රශ්න අහන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට නිමා කරන්න පුළුවන්. හරි එහෙනම් පොදු ප්‍රශ්නත් මොකුත් නැහැ වගේ. එහෙනම් ඔබට පුළුවන් මේ දුරකථන අංක වලට අපිව සම්බන්ධ කරගන්න දැනුවත් කරන්න. එහෙමනම් අපි 5 වෙනිදා හමු වෙමු. හැමෝටම දැනුවත් කරන්න මම හිතන්නේ ගොඩ දෙනෙකුට ලැබෙන්න තියෙන හොඳම වරප්‍රසාදයක් සමහරට දැනුවත් වෙලා නැතුව ඇති කියලා මට හිතෙනවා. මොකද ඔබට පසුව හමු වේ උපාධි උත්සව හෝ ඒවල් වලදී මේ ශිෂ්‍යත්ව ක්‍රමයෙන් පරිබාහිරව අතින් ලොකු මුදලක් ගෙවාගෙන මේ අධ්‍යාපනයේ ගුණාත්මක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගුරුවරයන් හමු වෙයි ඔබට. මොකද අර මේ වැඩසටහන නැගෙනහිර පළාතට විශේෂයෙන් සකස් කරපු හේතුවක් තියෙනවා. ඒවා මම පසුව ඔබට ඒවා පැහැදිලි කරන්නම්. දැනට සමහරලාට ඔබ දැනුවත් වෙලා ඇති. අපි අර ආවනේ දැනුවත් කරන්න. එතෙන්දිත් අපි කිව්වනේ ඇයි මේ විශේෂ වැඩසටහන මෙහෙට විතරක් දෙන්නේ කියලා. ඒ හේතුව නිසා තමයි අපි ওই මේ ශිෂ්‍යත්ව වැඩසටහනේ සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දෙයි. ඇත්තටම මෙතන සීමිත ප්‍රමාණයක් තියෙන ශිෂ්‍යත්ව කියලා. අසීමිතව ශිෂ්‍යත්ව දෙන්න ක්‍රමයක් නැහැ ආයතනයක්නේ. ඒ නිසා අර සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණයක් සකස් කෙරුණා. ඒ නිසා තමයි ඔය නැගෙනහිර පළාතේ මේ වැඩසටහන විශේෂයෙන්ම කරේ. එහෙනම් අපි නිමා කරමුනේ. එහෙනම් බොහොම ස්තුතියි ඔය දවසේ සම්බන්ධ වුණාට. අපි පන්තියේදී ලබන සෙනසුරාදා නෙමෙයි ඊළඟ සෙනසුරාදා 5 වෙනිදා හමු වෙනවා. එහෙනම් ආයුබෝවන්. ඒ වගේම සුබ රාත්‍රියක්. good night teachersලා සියලු දෙනාටම.